ආගේ බොයිස් ඉතින් අදත් මම ආව සුපර් වීඩියෝ එකක් අරගෙන ඉතින් අදගෙන ආවේ. අදගෙන ආවා කියන්නේ බං මම කොහමද දැන් මාස 3ක විතර ඉඳන් ගේම් ගැහුවෙම නෑ. ෆ්‍රී ෆයර් එක පැත්ත පළාතකට ගියේ නෑ. ඉතින් ඒකින්ද මට අද ගේන්න හිතුණා. මට අද ෆ්‍රී ෆයර් ප්ලේ කරන්න හිතුණා. ඊට පස්සේ මම මේ මාස 3කින් විතර ගේම් එක දාගෙන ගේම් එක පැත්තට ගියා. හරිද ඉතින් මේ කස්ටම් හඩ් එකේම අලුතෙන් හදාගන්න වෙනවා. මේ ආය මුලක දැම්ම ආපු කස්ටම් හඩ් එක තියෙන්නේ. ඉතින් මේ ගේම් එක ගොඩක් වෙනස් වෙලා නේද? ඒ කාලේ එක කස්ටම් හඩ් එකයි දැන් කීයක් තියෙනවද බං? කැමතියක් හදන්න පුළුවන්. ඉතින් මේ මම PC එකනොත් ෆ්‍රී ෆයර් ගහන වීඩියෝ එකක් ගේන්න ළඟදිම ගේන්නම් කියන්නේ ඉතින් PC එකනොත් පළවෙනි පාරනේ ගහන්නේ. ඒකින්ද ඉතින් මේ වීඩියෝ එකක් ගේන්නම් අනිවාර්යෙන්ම. සෙටින් වාගයක් මම මේ බැලුවේ හොයාගන්න හිව්වේ හදන්න සෙටින් හොයාගන්නත් බෑ දැන් මං සෑහෙන කාලෙකින් ගේම් එකට ආවේ. ඉතින් මේක නෙවෙයි මේ ගෲවෝල් ඔටෝ වදින විදියට හදාගන්නම්. මොකද කාලෙකින් ගේම් එකට ආපු හින්දා හරියට ගෲවෝල් එහෙම ගහන්න බෑ දැන්. හරි ස්ටාර්ට් දෙමුකෝ. ලෝන් ඔෆ් එකක් ගහන්නම් අද වීඩියෝ එකේ. ඉතින් විශේෂයෙන් නමුත් කියන්න යන දෙයක් නැහැ. ඉස්සරහට ලයිව් ගේන්නම් PC එකෙන්. PC එකේ ගේම් ප්ලේ එකකුත් ගේන්නම්. PC එකේ PC ගේම් ගහන්නත් පුළුවන් නේ දැන්. GTA ගහන්න පුළුවන්. ඔය ගොඩක් ගේම්ස් ගහන්න පුළුවන්. PC ගේම්ස් වලට කැමති කට්ටිය ඉන්නවා channel එක subscribe කරන්න. ඔයාලා මොකක්ද ඕනි ගේම් මේ කියලා කමෙන්ට් එකක් දාන්න. වැඩි කඩාන ගැන හිතන්න එපා. MBS ඇදිලා ඉන්නේ. බෑග්ග්‍රවුන්ඩ් සද්ද ගැන කොහොමත් හිතන්න එපා. අපි පන්සලේ උත්සවයක් ඒක හින්දා. ගෙදර කට්ටිය කවුත් නැති වෙලාව තමයි මම මේ වීඩියෝ කරන්නේ. ගෙදර කට්ටිය හිටියොත් කොහොමත් කරන්න බෑ කෑ ගහනවා. ඒකින්ද ඉතින් මේ හරි ඔන්න මැච් එක ගියා බලමු මාස 3කින් විතර මැච් එකක් ප්ලේ කරන්නේ ෆ්‍රී ෆයර් එකේ. ඉතින් මෙහෙමයි මම channel එක නවත්තලම් දැම්මා වගේ තිබ්බේ. ලයිව් දැම්මෙත් නෑ වීඩියෝ දැම්මෙත් නෑ ෂෝට් වීඩියෝ එකක් නම් දැම්මා. රීච් බැහැලා තියෙන්නේ channel එකේ හොඳටම. ඒ කාලේ වීඩියෝ එකක් දාපුවම views ආවට දැන් ඒ views මාසෙකින් يعني දැන් කොහොමත් ඒ views එන්නේ නැහැ. මං හිතන්නේ මාසෙකින් විතර වීඩියෝ දැම්මේ නැහෙනේ. මාස දෙකක් විතර වීඩියෝ දාන එක නවත්තලා ඒකින්ද වෙන්න ඇති. හරි මට මේ දැන් ගහනවා කිව්වට ගහ ගන්න බෑ දැන් එකපාරටම හිතා ගන්නත් බෑ. උතෙන් ගන්න එක්කුත් ඇවිල්ලා කි ස්නයිපර්ද මොන රෙද්දද දන්නේ. ඉන්න මම පොඩ්ඩක් කස්ටම් හඩ් එක තව ටිකක් හදා ගන්නම්. මේකම හිට කරගමු. කොයි බම්මු කොයි අම්මට දේවා මිනිහා යාළු වෙන්න යනවා නේද? ඒ කියන්නේ මෙහෙම බලපන් අගේද ගේම් එක තාමත් ඉන්නව හොඳ චකිත. හොඳයි. හැබැයි මෙහෙමයි ඉතින් බලපන් දැන් ගෙනාව පළවෙනි වීඩියෝ එක මාස 3කින් මාස 2කින් විතර ගෙනාව පළවෙනි වීඩියෝ එකත් ගහන්න නෑනේ බං. මේකේ ටීම් අප් වෙලා කමක් නෑ මේ මැච් එක යා මොනවද කරන්නේ කියලා බලමු. අවු සෝන් යනවා බා. ඌ හොඳයි ඈ. අගේ ඌ සෝන් ගියා. ඉතින් ඊළඟ මැච් එකත් එකක් දෙයක් ගහලා බලමු අපි. ඌ අපිට ගහයිද නැත්නම් දිගටම ටීම් අප් වෙයිද කියලා. සාමාන්‍ය බාද කාලේ ටීම් අප් වෙන එකෙක් හොයාගන්න බෑ ලේසියකට. සමාවුන් ටීම් අප් වෙනවා වගේ ඇවිල්ලා ගහනවානේ. බලමු කොහොම එකෙක්ද කියලා. ඉතින් මේ කාලෙකින් වීඩියෝ දැම්මෙත් නෑ. ඉතින් වීඩියෝ වල රීච් බහලා තියෙන්නේ. ඒකින්ද සබ් එකක් දෙන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් එහෙම දාන්න. හිතන දේ කමෙන්ට් එකක් දාන්න. හරි. අඩෝ මු ගහන්නේ නෑ හැබැයි හිටන් හැබැයි මට බයයි. මගේ පින් එකක් යනවා. ඉතින් බලමු ඉමෝට් එකක් එහෙම දාලා thumbnail එකක් අත දාගන්න හොඳයිනේ බා.
අඩ ඌ සෝන් ගහම අබ්බා ඌ අපි ගැව්වට ඌ ගහන්නේ වගේ සීන් නැති වෙන කමක් නෑ බලමු තා ටික බලමු දැන් මේ මැච් එකේ ගහන එකෙක් නම් ගහනවා මේ මැච් එකෙත් ගහන්නේ නෑ කියන්නේ ඌ හොඳ එකෙක් හැබැයි ඉතින් මේ මට හොඳ නාක බලන්න වෙලාවක් නෑ මොකද මම මේ කරන්නේ වීඩියෝ එකක් නේ හරිද එතකොට ඌ වීඩියෝ එකට ඇවිල්ලා වීඩියෝ එක මැද්දේ බවුත් ගහන්න එපා ඒකයි මම මේ උපරිම උත්සාහ ගන්නේ මේ ඌ මට ෆයර් කරන තැනට හදා ගන්න බලමු මේකත් ෆයර් කරමු ෆයර් කරන්න ඉතින් නෑ බා ඌ මෙහෙම ඉද්දි මොන රෙද්දක්ද දන්නේ බලපන්කෝ දැන් ඉතින් ඌ සෝන් යනවා බා අපි ගහලා දාමුද එක්කෝ මොනවද කරන්නේ එක්කෝ ගහලා දාමු කිල්ලයක් හයිනේ ඒතකොට අනිත් මැච් එකේ නම් හයි ඌ මට ෆයර් කරයිනේ ගහන්න දෙන්නේ නෑ බං ඒත් මූ මෙහෙම ඉද්දි කමක් නෑ ගහලා දාමු ගහන්න දෙන්නේ නෑ ඌ සෝන් යනවා මෑනෝ කිල්ලේ කොහොම මටයි බොහෝ විට හරි ඉතින් එහෙම කියන්න විශේෂ දෙයක් නෑ බොයිස් ඉතින් ඉදිරියට වීඩියෝ ගේන්න channel එකේ පුළුවන් වුණොත් නෑ විහිළුවක්කේ ඉස්සරහට ඉදිරියටම ගේන්න අනික මේ මාසයක්ම නිවාඩු හැබැයි අපිට මේ මාසෙම උගන්වනවලු ඉස්කෝලේ ඒක නම් ටිකක් අවුල් හැබැයි කමක් නෑ මේ එහෙම වුණොත් පුළුවන් විදියට සතියකට එක වීඩියෝ එකක් වගේ හරි දාන්න එහෙම වෙන්නේ නැතුණා වීඩියෝ ඉතින් සතියකට දෙක තුන දාන්න බෑ දැන් 7කයි දැන් මේ මැච් එකේ නම් ගහන්න ඕනේ බා ඌ ප්‍රෑන්ක් එකක් නම් දෙන්නේ නැතු සිරාවටම හොඳ එකෙක් නම් මේ මැච් එකත් ගහන්න නැතුව කනවා බලමු ස්නයිපර් දෙයක් ගත්තේ හරි බලමු හරි ඉතින් මෙහෙමයි බොයිස් වීඩියෝ එකක් තියෙන්නේ මෙච්චරයි තමයි අන්තිමට යත් තියෙනවා බලලාම යන්න ඕමු වෙනවා ගහමු ස්නයිපර් ෂොට් එක අප්පා කාදේ වෙදුන්නේ නේ හරි ඉතින් බයි උට වෙදුන්නේ හරි ඉතින් බොයිස් මැච් එක මට දෙන්නේ ඌ ඇත්තටම හොඳ එකෙක් අද කාලේ එහෙම හොයාගන්නවා කියන තමාගේ දෙයක් නේ හරි නම් අදට මං කිල්ලෙන්නම්